ආයුබෝවන් යාළුවනේ. ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්නේ SS Chatbox අපේ YouTube නාලිකාව සමග. ඉතින් අද අලුත් වීඩියෝ එකකින් ඕගොල්ලන්ට ගේන්න යන්නේ. ඕගොල්ලෝ ෆෝන් එකේ වැඩි වෙලාවක් නිකරුණේ ඕගොල්ලෝ Facebook, WhatsApp, Insta වගේ ඇප් වල වැඩ කරන ඇප් වල ගත කරනවා. ඉතින් ඕගොල්ලන්ගේ වැඩවලට මේක ලොකු බාධාවක් වෙන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්නේ මේ ඇප් uninstall නොකර මේගොල්ලන්ගෙන් වෙන බාධාව නවත්ත ගන්න කොහොමද කියලා. ඉතින් මේකෙදි ඕගොල්ලෝ මේ ඇප් වලින් එන notification ටික වෙලාවකට නවත්තන්න පුළුවන්. මේක Android ෆෝන් වලට දීපු ඔප්ෂන් එකක්. ඉතින් Apple ෆෝන් iPhone වලත් මේක තියෙනවා. ඒක වෙන ඔප්ෂන් එක තියෙන setting එක වෙනස් වෙන්න පුළුවන්. ඒ හැරෙන්න ඔප්ෂන් එක එකයි. මේකෙදී ඔයගොල්ලෝ මුලින්ම ෆෝන් එකේ setting වලට යන්න. ෆෝන් එකේ setting එකට ගියාට පස්සේ උඩ setting icon එකෙන් click කරලා ඒකට යන්නත් පුළුවන්. Android ෆෝන් වල තියෙන setting ටික search කරලා ගන්නත් පුළුවන්. ඒකේ පහළටම ගියාට පස්සේ මේ අලුතෙන් ඇවිල්ලා තියෙන ඔප්ෂන් එකක් තියෙනවා digital well-being and parental control කියලා මෙන්න මේ පහළේ. ඉතින් මේක මේ විදිහට තියෙන්න පුළුවන් සමහරුන්ගේ app කියන මෙන්න මේ apps කියන ඔප්ෂන් එක ඇතුලේ තියෙන්න පුළුවන් ඔය Samsung වගේ ෆෝන් වල. ඉතින් screen time මෙන්න මෙතන ඒ ඔප්ෂන් එකෙන් යන්නත් පුළුවන්. මම මෙතන තියෙන ඔප්ෂන් එක මෙන්න මේ digital well-being කියන ඔප්ෂන් එක. ඒක ඇතුළට යනවා. ඒකට ගියාට පස්සේ ඕගොල්ලන් මේ ෆෝන් එක දවස ඇතුළතදී පාවිච්චි කරපු ඇප් සහ ඒකට කොච්චර වෙලා ඒ ඇප් ඇතුලේ හිටියද කියලා මේකේ විස්තරය ඕගොල්ලන්ට ගන්න පුළුවන්. මෙතන තියෙනවා ඒ වෙලාව. ඒකේ පහළටම ගියාට පස්සේ මෙන්න තියෙනවා focus කියලා ටයිම් ඔප්ෂන් එකක්. ඒ focus ඔප්ෂන් එකට යන්න. ඒකට ගියාට පස්සේ ඕගොල්ලන්ට මෙතන තියෙනවා ඕගොල්ලන් ෆෝන් එකේ තියෙන ඇප් ටික ඔක්කොම ඩවුන්ලෝඩ් කරලා තියෙන. ඔයාට ඕනේ මොන ඇප් වලින් එන නොටිෆිකේෂන්ද නවත්තන්න කියලා. ඒකට යන්න. මෙන්න මෙතන Facebook මම දාන්නම් දැන්ට Facebook කියන එක. ඒක දාලා මෙන්න මෙතන උඩ තියෙන ඕන්න ෂෙඩියුල් කරන්න පුළුවන්. ඔයා මේ දැන් පාඩම් වැඩ කරනවා නම් උදේ කීයේ ඉඳන් කීයට කීය වෙනකන් පාඩම් වැඩ කරනවාද. ඉතින් ඒ වෙලාවේදී මේ Facebook එකේ notification එන එක නවතින්න ඕන. අන්න ඒක ෂෙඩියුල් කරගන්නත් පුළුවන්. නැත්නම් ඕගොල්ලන්ට හවස් වෙනකම් මේක නවත්තන්න ඕන නම් මෙතන turn on කියන එක තියෙනවා. turn on now දෙන්න. එතකොට මැසේජ් එකක් එනවා මේකේ focus වෙලා තියෙනවා කියන focus එක on වෙලා තියෙනවා. ඒක නිසා ඇප් එක පෝස් වෙලා තියෙනවා කියලා මැසේජ් එකක් එනවා. ඒ කියන්නේ මේකෙන් ආයි ඔයගොල්ලන්ට නොටිෆිකේෂන් එන්නේ නැහැ. බලමු ගිහිල්ලා ඇප් එකට මොකද වෙලා තියෙන්නේ. ඇප් එක අලු පාටට පෙන්නනවා මෙන්න මෙතන. ඇප් එක ඕපන් කරලා බලමු. හරි. ඒ කියන්නේ 5 මිනිත් වලට මේක ඇප් එක පෝස් කරලා තියෙන්නේ. ඕගොල්ලන්ට ඇප් එකට ලොග් වෙන්නවත් බැහැ මෙතනදී. ඊට පස්සේ ආයි ඕගොල්ලන්ට මේකේ නොටිෆිකේෂන් එන්නේ නැහැ. මේක ඕගොල්ලන් setting එක ආයි off කරගන්න ඕන නම් නැවත app එකට යන්න. මෙතන තියෙන turn off now කියන එකක්. ඒක ඔබන්න. එතකොට නැවත app එක වැඩ කරන තත්ත්වයට ගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක්ම වටිනවා පාඩම් වැඩ කරන කෙනෙක්ට නැත්නම් මීටින් එකක ඉන්න කෙනෙක්ට වගේ නොටිෆිකේෂන් එන එක නවත්ත ගන්න ටිකක් తాවකාලිකව app එක uninstall නොකර app එකේ notification වලිනුත් මේක off කරගන්න පුළුවන්. ඉතින් මේකත් එහෙම තියෙන option එකක්. ඉතින් මේකනුත් වැඩක් ගන්න. අද වීඩියෝ එක ගැනත් තේරෙන්නේ නැති කියලා වීඩියෝ එකත් සම්පූර්ණයෙන් තේරෙන්නේ නැති කරගන්න කොහොමද කියන එක මේක තේරෙන්නේ නැති කියලා හිතනවා. ඕගොල්ලන්ගේ ideas පහලින් කමෙන්ට් කරන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම ඕගොල්ලෝ අපේ YouTube නාලිකාවට අලුත් නම් SS Chatbox අපේ YouTube නාලිකාව subscribe කරන්න කියලාත් මතක් කරනවා. මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඕගොල්ලන්ට සුබ දවසක්.